හොඳයි සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සුවන් රැකියාත් වල YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොහොමද මේ වගේ සුවඳ කුඩු ව්‍යාපාරයක් කරන්න කියලා. ඉතින් මේකත් හොඳ සුවන් රැකියාවක්. ඉතින් අධික ලාභයක් ලබන්න පුළුවන් ඕගලන්ට. සාමාන්‍යයෙන් මේ පෙට්ටියකට රුපියල් 5ක් වගේ වෙන්නේ. ඉතින් මේ වගේ සුවඳ කුඩු මේ වගේ පැකට් කළ පෙට්ටිය ඇතුළට දාලා ඕගලන්ට වෙළඳපොළට යවන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ සුවඳ කුඩු මිලදී ගන්න ඕගලන්ට අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ වගේ කිලෝ එකේ පැකට් එන්නේ. ඉතින් ඒව අරගෙන මේ වගේ පැක් කරලා බොක්ස් වලට දාලා වෙළඳපොළට යනවා. ඉතින් අපේ හඳුන්කෝරු ව්‍යාපාරයේ තියෙන ලාභ ලබන්න පුළුවන් ලොකු ව්‍යාපාරයක් තමයි මේ සුවඳ කුඩු ව්‍යාපාරය. අදට වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධව ඔයගලන්ට වැඩිපුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් අපි මේ වීඩියෝ එකේ නම් ගොඩක් අඩුවෙන් කතා කරන්න. හේතුව තමයි අපිට මේ වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. ඉතින් ඕගොල්ලෝ වෙළඳපොළට යවා ගන්නේ කොහොමද? එතකොට අපේ තොග ගැනුම් කරුවන් හොයාගන්නේ කොහොමද? ඒ සියලු දේ අපි කතා කරනවා. ඉතින් අපේ පුහුණු වැඩසටහනකුත් තියෙනවා ස්වයං රැකියාව. ඒකේ සියලුම ස්වයං රැකියාව වර්ග ටික තියෙන ඒවා අපි කතා කරනවා. ඒව කරගන්නේ කොහොමද? ඒකට මිලදී ගන්න කොහොමද? ඔයගලන්ට ඕනේ දෙයකට අපේ උදව් ගන්න පුළුවන්. ඉතින් අපේ තිරේ දිස්ත්‍රි ටෙලිෆෝන් නම්බර් තියෙනවා. ඒවට කතා කරන්න. කතා කරලා අපේ ගෞරවනීය මහත්මයෙක් මහත්මිය හම්බෙලා ඒගොල්ලොත් එක්ක මේ ඕනම දෙයකට උපදෙස් ගන්න පුළුවන් ඕගලන්ට. ඉතින් අපි අපේ YouTube channel එක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් සියලු දෙනාම subscribe කරලා තියාගන්න අපේ YouTube channel එක. මොකද අපේ වීඩියෝස් ආපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන් නිතර අපේ වීඩියෝස් එනවා. ඉතින් මේ box එක කොහොමද ඔයගලන්ට ගන්නෙ? ඒක තමයි ඊට අමතරව මේ box වලට කොහොමද ඔයගලන්ට නම් print කරන්නේ? මේ සියලු දේවල් අපි කතා කරනවා. ඉතින් ඔයගලන්ට කැමති ඕනම ව්‍යාපාරයක් කොහොමද කරගෙන යන්නේ? එතකොට ඒවැ මුදල් ලබන්නේ කොහොමද? අපි ඒ සියලු දේ කියලා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝස් නරඹනවා ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අපිත් එක්ක නිතර සම්බන්ධ වෙලා ඉන්න. ලොකු විශාල මුදලක් හොයන්න පුළුවන් මේ ගෙදර සුවන් රැකියාවක් කරන එක. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම සියලු දෙනාම ගෙදෙට්ට වෙලා ඉන්න ගමන් කරන්න පුළුවන් ව්‍යාපාර අපි ගොඩක් කතා කරනවා ඉදිරියට. ඉතින් ඒ හින්දා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. අපි ඉදිරියේදී තව වීඩියෝ එකකින් හම්බ වෙමු.